මචං හිච්ච ඉන්ටර්නෙට් එකේ නරක දේවල් බලන්න පුරුදු වෙලා කියලා පන්ති බාර ගුරුතුමී මට කිව්වා. පොඩ්ඩක් හොයලා බලපන් ඈ. මොනවා? මේ අපේ හිච්චා? ඒකට කලබල වෙන්න එපා. පොඩ්ඩක් උපක්‍රමශීලීව දැනගනිමු ඔක හරියට. සිද්ධිය ඇත්ත නැත්ත හොයාගන්න සානක උපක්‍රමශීලී වෙන්න තීරණය කරා. හිච්චා? පියතුමනි මම චුට්ටක් එළියට යනවා. සීනි කිලෝ එකක් අරන් එන්න. අම්මත් ගෙදර නෑ. ඉන්ටර්නෙට් එකේ බිල් එක ගෙවලා තියෙන්නේ. හොඳට වැඩ. පරිස්සමෙන් ඉදටල ඉඳපන්. පියතුමා ගෙදරින් ගියපු විදිය හිච්චා ආසාවෙන් බලාගෙන හිටියා. කාමරේට දුවපු හිච්චා ලැප්ටොප් එක දාගන්නවා. හිච්චා! මොනවද සර්ච් කරලා හදන්නේ? පියතුමනි අද අතට ගහුණා බෑ. ඕ තෝමන් කවුරු කියලා හිතන් ඉන්නේ මම මෝඩයෙක් කියලාද? යකෝ මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. ෆාදර් කියන්නේ මෙහෙමද? ER මෝඩයා. Vagabundo. එපා එලවන්න. උන්දෑ ඔය ශාස්ත්‍රයක් කියන්නේ. ශාස්ත්‍රයක්? ඇඹුල් ගහක ඉඳන් අමුත් එක්ක කඩන්නේ ගෙදරට කාක්කෙක් කෙනකොට. අමුත්තා කෙලියා නේද පියතුමනි ටී-ෂර්ට් එකට? එලවල දාපවක. මගලු ටී-ෂර්ට් එකක්. කාකාෂෝ Vagabundo. ඉතින් ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ ස්පයිඩර්මෑනුයි සුපර්මෑනුයි හොරු ටික අල්ලගත්තා. මේ මම ට්‍රක් ගාලා කඩේට දුවලා එන්න. තේක හදන්නවත් ගෙදර සීනි නෑ බං. තේ ඕනේ නෑ බං මෙන්න මෙහෙට ඉඳපන්. නෑ නෑ ගේ ඉස්සරහ කඩේ බං. කිච්චා. පියතුමනි සානක මමට කරදරයක් කරන්න නැතුව ඉන්නව හොඳේ. බලන්න පොඩ්ඩක් ඈ. ඔයා නම් පුතේ හරිම හුරුතල් පාටයි. නේ පැටියෝ. වයස කීයද පුතාගේ? මට දැන් අවුරුදු 7ක්. අනේ හුරුතල් බෝලයක් අනේ ඔයා මට අල්ල මිරිකන්න හිතනවා. නේ අපි ලස්සන ෆොටෝ එකක් ගහමු. එහෙමනේ නිකන් අර S2 මෙහෙම කළා ඔයා අර කලින් කරේ නිකන් අනේ වරේ මත්තලා වගේ. මේ මෙන්න මේ මල ගහ ගන්නකො අනේ වාගේ කනේ. මේ මෙහෙම ගහගන්න. නෑ එහෙමකෝ. අනේ මේක වැටෙනවනේ. නෑ ඇඟිල්ලෙන් අල්ලගෙන මෙහෙම කනේ තියන්න මෙහෙම නේම. දැන් ඔහොම මත්තලා වගේ නල්ලා කලින් කරේ S2 මෙහෙම මත්තලා. හරි කියුට් අනේ ඔයා. දෙරෙහිලි නෑ මං ටක් ගාලා ආවා. මොකද කොමේ? මේ මාමා මට මලක් ගහන්න කියලා දුන්නා. මම මේ මත් වෙලා වගේ ඉන්නේ. මලක් ගහන්න කියලා ඉන්නේ මත්ත? නෑ. Vagabundo. පියතුමනි මං ප්‍රමාද වුණා වැඩිද? ෂිප් එක වහන්න ගිහිල්ලා ෂිප් එක කඩලා ගියානේ. ඒකයි පරක්කුනේ. ෂිප් එක කැඩිලා. මේ කොරගෙන තියෙන්නේ ඉතින් වැඩක්. දැන් ඉතින් සිප් එක අරගෙන තමයි උඹලා කියලා ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ. හොඳේ ආයි මට නම් බෑ කලිසම් හොයන්න. බලන්න ඉතින්. අලුත් කලිසමනේ. සමාවෙන්න පියතුමනි. තමා වෙන්න. මගේ කාට මාත් පොඩ්ඩක් ඕක කියලා දෙන්න ඕන තමයි. මේ හිච්චෝ. උඹලට ඉස්කෝලේ සෞඛ්‍ය විෂය උගන්වනවද? ඒකේ තියෙනවද මේ කාලේ දැන් ඔයාලා ලොකු වෙනකොට ඔයාලගේ ඇඟේ වෙන වෙනස්කම් මොනවද? ඒ වගේ දේවල් උගන්වනවද? මොනවද දැන් ඔබ දන්න විදිහට වෙන වෙනස්කම්? මේ කාලෙදි පිරිමි ළමයින්ගේ උකුල පළල් වෙලා පීරු වර්ධනය වෙනවා. හරි. මෙච්චර කාලයකට උඹ සෞඛ්‍ය කියලා ඉගෙනගෙන තියෙන හැමදේම අමතක කරපන්. මං උඹට උගන්වන්නම්. තේරුණාද? දැන් සෞඛ්‍ය උගන්වන්න? දැන් තමයි. එතකොට බැඩ්මින්ටන් ප්‍රැක්ටිස්? නෑ. ඊට වඩා මේක වැදගත්. උඹට තියෙන සෞඛ්‍ය දැනුම හැටියට මේ වගේ දේවල් කල්ද දා ඉන්න හොඳ නෑ. කොහෙන්ද පටන් ගන්න? දැන් උඹ දන්නවද ළමයි හදන හැටි? අනේ මට
ලැජ්ජයි කියලා අපිට තව දුරටත් ඒවා කතා නොකර ඉන්න පුළුවන් තත්ත්වයක නෑ. ඔබ දන්න කමල් ලංකා? කමල් ලංකාගේ පුතාගේ වයසේ ගෑනු ළමෙක්ට තව ළමෙක් හම්බ වෙනවා. ඒ හින්දා තව දුරටත් මේවා අපිට ලැජ්ජයි කියලා කතා නොකර ඉන්න බෑ. අනේ මට ලැජ්ජයි පියතුමනි. මේ වගේ දැන් මොකද ඔබට ලැජ්ජයි? නෑ ඉතින් පියතුමා එක්ක මේවා කතා කරන්න. හරි. මං උඹේ පියතුමා කියන එක විනාඩි 15කට අමතක කරපන්. දැන් වෙලාව 12:00යි 12:45 වෙනකම් මං උඹේ පියතුමා නෙවෙයි. හරිද? දැන් පුළුවන් ද කතා කරන්න? පියතුමා නෙවෙයි නම් ඔයා කවුද? මම තමයි සුනිල් අංකල්. සුනිල් මගේ නම සුනිල්. හරි? දැන් උඹට සුනිල් අංකල් කියන්නේ පිටේ කෙන්නේ. පිටේ උන් එක මේව කතා කරන කවුලක් නෑනේ. පවුලේ තාත්තත් එක්ක කතා කරන්න බැරි. හරිනේ? මම සුනිල් 12:45 වෙනකම් මම කවුද? මම සුනිල්. මම දැන් නම් ඒ පාරේ ඉන්නේ. ඌට පාළු පාරක් තමයි. හොඳටම ෂුවර්ද? බෑන් එකක් නම් නෑ හැබැයි නවත්තලා තියෙන කාර් එකක් නම් තියෙනවා. මම පොඩ්ඩක් කිට්ටු කරලා බලන්නම් කෝකටද නේ. හරි. අන්න එහෙමයි. මහත්මයා කරුණා කරලා මට ලයිසන් එක පොඩ්ඩක් බලන්න පුළුවන්ද? සර්? මේ මොකද මේ ඉස්කෝලේ යන වයසේ පොඩි ළමෙක් ෂිප් එක අරගෙන ඉන්නේ? නෑ මේ මෙතන එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. එහෙම දෙයක් නෙවෙයි නම් මොකටද යකෝ මේ ළමයි ෂිප් එක අරගෙන ඉන්නේ? ඔයා කවුද මෙයාගේ? නෑ මම මේක හොයාගන්න. ලොකුම බොරු කිව්වට කවදාවත් පොඩි ළමයි බොරු කියන්නේ. ඌ මල් වගේ. පුතේ. පුතා මොකක්ද ඔයාගේ නම? මගේ නම හිච්චා පුතා මට බොරු කියන්න බෑ හොඳේ. ඇත්තම කියන්න ඕන. බොරු කිව්වොත් මට මේ හිච්චා පුතාව පොලිසියෙක් කියන්න වෙනවනේ. ඒ හින්දා ඔන්න ඇත්තම කියන්න ඕන හොඳේ. සාජන් මහත්තයා මම මෙයාගේ තාත්තා. තමයි පොඩ්ඩක් කතා කරන්නද? හිච්චා පුතා මේ ඉන්නේ කවුද? මෙයා? දැන් වෙලාව කීයද සාජන් අංකල්? වෙලා? තාම 12:40යි. 12:45 වෙනකම් මම උඹේ පියතුමා නෙවෙයි. මේ ඔයාගේ තාත්තද? නෑ. ඈ? ඔය කියන්නේ? මොනවද කියන්නේ? මම උඹේ තාත්තනේ. කියපන් පුතේ. කවුද මූ කවුද? මේ සුනිල් අංකල්. නෑ සර් මේක මගේ පුතා. අපි මේ පොඩි තාත්තා සන් ෆාදර් සන් ටෝක් එකක හිටියේ. ඇත්තද මිස්ටර් සුනිල්? හොඳයිනේ. මම සුනිල් නෙවෙයිලා. ඔය විකාර නවත්තලා නැත්නම් ඉබයි මම තාත්තනේ උඹේ. කිච්චා පුතා අඬන්න එපා. දැන් කිසි දෙයකට බය වෙන්න එපා. මේ පොලිස් මාම ළඟ ඉන්නවනේ. ඔයාට කිසි කරදරයක් කරන්න බෑ දැන් මූට. මේක පුතාට කරදර කරාද? මොනවද මෙයා පුතාට කිව්වේ? සුනිල් අංකල් මට ප්‍රජනනය කරන හැටි කියලා දෙනවා. හරියට හරි. මට හිතුණා මේ වගේ පාළු පාරක පොඩි එකෙක් ෂිප් එකක් අරගෙන ඉස්සරහ ෂීට් එකේ තියන් ඉන්න රත්තරයක් තමයි කියලා. නැගපන් වලපරේ අර ජීප් එකට. පියතුමනි ලොකු වැඩක්ද? මොකක්ද? අලුත් ගයක් ඩිසයින් කරනවා. ඒ ගෙදරට නම් මේ වගේ කාමරයක් දාන්න එපා. අයියත් ගෙදර නැතුව පාළු ඇතිනේ. තාත්තනම් ලොකු වැඩක් කමක් නැහැ. ආයෙ මම මොන වැඩේ කරත් ඔයා වෙනුනුත් වෙලාවක් වෙන් කරනවා. හොඳ? නෑ එහෙම ඕන නෑ. ඈ? අලුත් ගෙවල් වලට ටිකක් ලොකු කාමර දාන්න. මේ කාමර හින පොඩි අප්පා. ඒ ගමන මොකද්ද? මේ සානක මහත්තයලගේ ගෙදරද? කොහොමයි? මට කරදරයක් වුණා කිව්වට බලලා යන්න දාවේ. නෑ එහෙම කෙහිල්ලක් නෑ. පණිවිඩයක් කියලා යන්න ආවේ.
පියතුමා කිච වුණා. රුවන් දර්ශන සර්ගේ කම්බයින් මැත්ස් රිවිෂන් ක්ලාස් එක දෙසැම්බර් මුල් සතියේ පටන් ගන්නවා කියලා ලොකු පුතාට කියන්නේ. මාස 8න් සම්පූර්ණ සිලබස් එක මුලින් ඉඳන් කවර් කරනවලු. ලොකු එකාව ඒකට යවන්න. කොහොම ඉතින් ගේ හොයාගත්තේ? මේ සුවඳින්ද? අයියෝ නෑ මහත්තයා. මැත්ස් නහුතට කෙලවන් ඉන්න මෝඩ කොල්ලගේ ගෙදර මොකක්ද ඇහුවම ත්‍රීල් පාක් එකේ හැමෝම දන්නවා. කවුද පියතුමනි ඒ? නමක් ගමක් දන්නේ නෑ. හැබැයි මනුස්සයි. ඉතින් නමක් ගමක් දන්නේ නැති උන්ගෙන් පන්ති ගැන අහන්නේ මොකටද? ඔබට පඬිත කඩක් නෑනේ. ඌ කවුද කියලා මන් දන්නේ නැතුණාට රුවන්ස හොඳයි කියලා මන් දන්නවා. ඔබ බලන් ගිය ඇතුළට. කාකෂා එපා එලවන්න. උන්දේ ඔය ශාස්ත්‍රයක් කියන්නේ. ශාස්ත්‍රයක්? ඇඹුල් ගහක ඉඳන් අමුත් එක්ක කඩන්නේ ගෙදරට කාක්කෙක් කෙනකොට. අමුත්තා කෙලියා නේද පියතුමනි ටී-ෂර්ට් එකට? එලවල දාපවකම. මගලු ටී-ෂර්ට් එකකෝ. කාකෂා Vagabundo. රුවන්ස ක්ලාස් එකේදී ගණන් ගොඩක් හදවන. අයිතාත්තේ මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මෙන්න මූ. තෝවාගේ එක හදාගත්තට වඩා හොඳ යකෝ මං කේල් පැලයක් හිටවත්තා. අනේ මේ විකාර කියන්නේ බ තාත්තේ. තාත්තා හිටවලේ මං එපේවට සාත්තු කරේ. හැබැයි ඉතින් කේල් කනක් හරි කන්න පුළුවන් නේ. හැබැයි ඕනේ ඒකනේ මට ඈ. හරිද ඉතින් මොකද මේ හදිසි කේල් කන්න හදන්නේ? අර දිනෝදාහක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුවාගේ වැඩක් නේ කරේ. මොනවා? මල්ලි? ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ? ඔබ මොකද කොහොමද තාත්තේ සරම කැඩුවේ හන්දිය නැත්තේ? බුදු තාත්තේ යටට ඇඳලා තීටියේ. මොන බම්බුවක්ද උඹ කියන්නේ? මූ මගේ ඉස්සරහම අර දිනෝදාහක් මැද්දේ සිරියාවතිගේ ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දියේ. හන්දිය මෙතන. අනේ තාත්තේ මෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. ඇවිදන් එද්දර පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහින් වින්දා මට කරගන්න දෙයක් තිබුණේ නැහැ. ළඟින් ගියේ කොල්ලෙද කෙල්ලෙද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. පොඩ දැන් සිරියාවති ඇන්ටිගේ දුවගේ සරමද උඹ කැඩුවේ? මොකක්? උඹ මොනවද මේ කියන්නේ? මට උනේ ගහින් වැටිච්ච මිනිහට ගොන යන්නවා කියලා. තාත්තා මගේ පැත්තට කතා කරෙත් නැහැ. සයිමන් මාමේ. මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා හරක් බඳින්න බා කියලා හන්දියේ. මොකක් හරි අඳුරක් වුණා නම් එහෙම. දැන් වෙලා තියෙන්නේ. කොහෙටද ඔක යන්නේ? මොනවද බල්ලෝ ඔබ කියන්නේ? උඹ කියන්නේ අර දිනෝ දහස් වෙනක මැද්දේ උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලාද? උඩ බලාගෙන කෙල ගහගන්න වෙන්නේ නැහනේ තාත්තා මං කියපේක විශ්වාස කරා නම්. වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට. පුරුදු මට දැන් පොඩ පැටලිලා තියෙන්නේ. තාත්තා ගෙල් බල හිට ඉන්නකොට මෝ හන්දියට ගියා. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකින්ගෙන් එනගෙන එතකොට කවුද කෙල ගගා හිටියේ? සයිමන් මාමද? මොකක් කිව්වා? මොන බම්බුවක්ද උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි. මං අම්මට කියන්නම් බත් ටික ලිපේ තියන්න කියලා. අනික මට නම් බෑ ඉන්දියප්පගේ හන්දියට නොහොම ගොඬු බැඳලා ඉන්නවා. අන්නොත් නේ මට අනි. Vagabundo. මේ ඉන්නේ මාග්‍රට් කසුනේගේ දුව. මමී අද මම ඉස්කෝලේදී කොල්ලෙක්ට ගැහුවා. ගැහුවා? වයි බබා? ඌ මගේ මක්කේ කෑවනේ. මීන්වයිල් හිච්චලගේ ගෙදර මොකද හිච්චු මේ අඬන්නේ? අපේ පන්තියේ මාග්‍රට් මගේ පැන්සල කෑවා. පැන්සල කෑවා? පාර ඔලුවටත් ගැහුවා. ඇයි? කොහෙ ළමෙක්ද? රේල් පාර ගාව. වරින් යන්න. කොහෙද කො මගේ කාට ගහන්නේ? කිසි කමකට නැති එවුන්. කොහෙද කො මගේ කොල්ලට ගහන්නේ? කසුනි? ඔව්
ඔයාලා හිතුව දේ හරි. එයාලා කාලෙකට කලින් ප්‍රේමවන්තයෝ. අපේ පියතුමා දැන් ඔයාගේ මව්තුමියට හොඳට බනින වෙද්දි. අනේ මේ අපේ පියතුමා හරි සැරයි. අපේ අම්මිත් සරයි. ඔයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. ඔයාගෙත් කිසි වෙනසක් වෙලා නැහැ. පුතත් දඩබ්බර ඇති තාත්තා වගේමනේ. ආපෝ මූ කිසි වැඩක් කරන්නේ නැහැ. තව මාස කීයද O levels වලට? අර IM එකේ මාස 6න් O level ක්ලාස් එකට දාපු හින්දා මම බයක් නැතුව ඉන්නවා. මස් කාලක්ද? ඒක හොඳයිද? ඒක නියමයි. අනික තියෙන්නේ හැමදාම රැට ඔන්ලයින් නේ. ඇහුන්නේ. මට කිසි කරදරයක්වත් නැහැ. මම ඔයාලට නම්බර් එක දෙන්න. ඔයා කෝල් කරලා බලන්න. මීන්වයිල් පොඩි උන් දෙන්න. ඔයා නම් නියම එළදෙන. මම එළදෙන නම් ඔයා වස්සා. ඔයා දන්නවද කඩෙන් බිත්තර දෙද්දි මොකටද පිටුරු දාලා දෙන්නේ කියලා? මොකටද? ඔයාට කන්න. මේ කියායම මගේ ඔළුවට ගැව්වා. දුව ඇයි ඒ? මෙයා මට එළදෙනලු. හිච්චා ඉතින් මේකේ මගේ පෙන්සල ගෑවනේ. කල්පනාවෙන් තමන්ගේ දේවල් පැන්සල් පෙට්ටිය දාලා තියාගන්න ඔය මුකුත් වෙන්නේ නෑනේ. පැන්සල් පෙට්ටිය දීලා තියෙන්නේ ඒකනේ. මේ මගේ හස්බන්ඩ්. හෙලෝ. කල්පනාවෙන් අරන් තියන්න කිව්වේ පියතුමා මේ ඇන්ටිගේ ෆොටෝ එකක් පර්ස් එකේ දාන් ඉන්නවා වගේද? සානකයයි හිච්චවයි ගෙදරින් පන්නලා කසුනි කෝල් එකක් ගත්තලු IM එකට. හෙලෝ. IM එකේ ගයන්ස් නේද? ඔව් ගයන්ස් එක කතා ගන්න කියන්න. මට ඔයාලගේ O level වලට තියෙන පේපර් ක්ලාස් එකට දුව සම්බන්ධ කරන්න ඕන. කොහොමද මේ ඒ ගැන විස්තර දැනගන්නේ? ඔව්. හිච්චා පුතේ අංකල් තුමනි මම නම් අයියේ හරිම කලකිරීමෙන් ජීවත් වෙන්නේ. අපි මේ හැමදේම කරන්නේ මූවෙනි වෙන්නේ. අයියෝ. හරි හමන් ඉගෙනීමක් නෑ. ගිය වාරේ ගණන් පේපරට ලකුණු 5යි. මූට උගන්නන්න අපි මුළු ශේෂතම වියදම් කරනවා. මේකට ගාණක්වත් නෑ. ඒ ආසේ මම මේක ඊයේ පන්ති එක්කන් ගියේ මහ වැස්සේ. පන්ති ඉවරනකම් මං එළියේ නෑ පැය දෙකක් තිස්සේ. පන්ති ඉවරන ගමන් මම සර්ට ඇහෙන්නයි කැස්සේ. සර් ඇවිල්ලා මට කියනවා මොනව ඇහුවොත් මේක ගගා ඉන්නවලු. ඈ අයියට දෙකක්වත් දෙන්න බැරවනේ. චුට්ටක් ඉන්නකෝ. හිච්චෝ අංකල් තුමනි මොකද්ද මේ ගණන් පන්ති එක්ක තියෙන ප්‍රශ්නේ? මට ඉස්කෝලේ ඇරිලා පන්ති යන්න හරි පහන්සි අප්පා. ඉතින් ඔයා යන්නකො ඉෂාර මදුෂාන් සර්ගේ ඔන්ලයින් මැත්ස් ක්ලාස් එකට. ඒ කවුද? ඉංජිනේරුවෙක්. පෙරාදෙනිය කැම්පස් එක දන්නවනේ. ඒක කොහෙද තියෙන්නේ? මොකද? පේරාදෙනිය කැම්පස් එක? පෙරාදෙනිය. මුළු ලංකාවටම 6 ඉඳන් 11 වසර වෙනකන් ඔන්ලයින් මැච් උගන්වනවා. ටියුට්ස් ඔක්කොම තැපෑලෙන් ගෙදරට එවන්නේ. කිසිම මහන්සියක් නැහැ. අනික වෙබ් එකයි ඇප් එකයි දෙකක් තියෙනද කිසි පාඩමක් මග හැරෙන්නේ නැහැ. හිච්චා පුතා හොඳට මහන්සිලා වැඩ කළා හොඳ ගේමක් ගහන්න. ගේමක් ගහලා විතරක් මදි හැබැයි. තාත්තට ඒක පෙන්නන්නත් ඕනේ. කෝපේ හිච්චා කොල්ලා. මීට අවුරුදු 10කට කලින් මං ගිය පාර ආපු වෙලේ ඌ හොඳට දිරිමත් කරා. ඉෂාර්සගේ පන්ති ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ ගේමක් ගහන්න කියලා. මූ එකට ගියානේ. කිව්වත් අගේ මූ මැත්ස් කොට දාගත්තා. O level මැත්ස් A. අන්න ඒකනේ කිව්වේ. කොල්ලා ගේමක් ගහලා මේ දවස්වල ජපන් යන්න කියලා කෝස් එකක් කරගෙන හිටියා. ඔන්න විභාගෙකුත් ලිව්වා. අංකල් මතකද මීට අවුරුදු 10කට කලින් මට හොඳ උපදේශයක් දුන්නා හොඳ ගේමක් ගහපන්. ගේමක් ගහලා තාත්තට පෙන්නපන් කියලා. බලාගන්නකෝ තාත්තේ. ජපන් විභාගේ ලකුණු ඇවිල්ලා වගේ. මොකද කොමේ IGI 6 වෙනි මිෂන් එකේ ඉන්නේ get free boy ගහලා නැහැ? पर एक बेटी हाल ओने अपनी कुलाब ඈ